ඔන්න ඉතින් මොබිටෙල් ආයතනය විසින් කාලකට පස්සේ අපිට ගොඩක් වාසිදායකම පැකේජ්ජක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒ තමයි මොබිටෙල් මැක්ස් 1598 වාසිදායකම පැකේජ් එක. ඉතින් මේ පැකේජ් එක ගැන වැඩි විස්තර අපි ඉස්සරහට වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් ඊට කලින් අපේ channel එක තාම අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා දන්නවා කලින් මේ පැකේජ් එකේ ප්‍රයිස් එක රුපියල් 1298ක් විදිහට තමයි තිබ්බේ. ඉතින් දැන් මේ පැකේජ් එකේ ප්‍රයිස් එක වෙනස් වුණා. ඉතින් මේ පැකේජ් එකේ ප්‍රයිස් එක දැන් 1598ක් ලෙස වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේ පැකේජ් එක අලුත් වීමත් සමග මොනවද මේ පැකේජ් එකේ වෙනස් වෙලා තියෙන දේවල් කියලා. ඉතින් මේ මොබිටෙල් මැක්ස් පැකේජ් එකේ මිල වෙනස් වීමත් සමග කලින් ඔයාලට ලබා දීපු ඩේටා ප්‍රමාණයත් වෙනස් වීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් මේ වෙනස් වීම තමයි කලින් GB 15ක් ලබා දීම වෙනුවට දැන් GB 40ක් මේ පැකේජ් එකට ලබා දෙනවා. ඉතින් මේ GB 5 GB 40 anytime data විදිහට තමයි මෙයාලා අපිට ලබා දෙන්නේ. ඊට අමතරව ඔයාලට මේ පැකේජ් එකට භාවිතා කරන්න පුළුවන් අලුත් පැකේජ් තුනක් මෙයාලා හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒ ඇප්ස් තුන තමයි Netflix, Spotify, FaceTime කියන ඇප්ස් තුන. ඉතින් මේ ඇප්ස් තුන ඔයාලට non-stop මේ පැකේජ් එකේදී භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එකේදී ඔයාලට unlimited voice call සහ SMS ඔයාලට 1000 බැකින් මේ පැකේජ් එකට ලබා දෙනවා. ඉතින් මේ පැකේජ් එකට non-stop use කරන්න පුළුවන් ඇප් 9ක්. ඉතින් මම අර කලින් කියපු ඇප් තුනක් අලුතෙන් එකතු වෙලා ඔයාලට ඇප් 9ක් මේ පැකේජ් එකේදී use කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පැකේජ් එකේදී අමතරව GB 40කුත් මේ ආයතනය අපිට ලබා දෙනවා. ඉතින් මේ පැකේජ් එකේදී ඔයාලට non-stop use කරන්න පුළුවන් Facebook, YouTube, TikTok, Instagram, WhatsApp, Messenger, Netflix, Spotify සහ FaceTime කියන ඇප් 9 ඔයාලට unlimited use කරන්න පුළුවන් මේ මොබිටෙල් මැක්ස් පැකේජ් එකේදී. ඉතින් මේ ටික තමයි මේ පැකේජ් එකේදී අපිට use කරන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එක දැන් ගොඩක් වාසිදායක විදිහට අපිට ලබා දීලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ පැකේජ් එක ලේසියෙන්ම ඇක්ටිවේට් කරගන්න කියලා. ඉතින් ඔයාලට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න ක්‍රම තුනක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. ඉතින් පළවෙනි ක්‍රමයේ විදියට ඔයාලට මේ පැකේජ් එකට අදාළ මුදල ඒ කියන්නේ රුපියල් 1598ක් ඔයාලට මේ ෆෝන් එකට රීචාර්ජ් එකක් විදියට රීලෝඩ් කරලා ඔයාලට මේ පැකේජ් එක ලේසියෙන්ම ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදියට තමයි පළවෙනි ක්‍රමයේදී ඔයාලට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ ක්‍රමය තමයි ඔයාලට #170# කෝඩ් එක ඩයල් කරලා මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් තුන්වෙනි ක්‍රමයේ විදියට ඔයාලට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන් SLT app එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඔයාලට මේ පැකේජ් එක ලේසියෙන්ම ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම තුනෙන්ම ඔයාලට මේ පැකේජ් එක ලේසියෙන්ම ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එක කොහොමද? ඉතින් ඔයාලා කලින් මේ පැකේජ් එක යූස් කරලා තියෙනවා කියලා මම දන්නවා. ඉතින් මේ පැකේජ් එක 1298 පැකේජ් එකක් විදියට තිබ්බ කාලේ අපිට අර මම කලින් කියපු ඇප්ස් තුන අපිට යූස් කරන්න ලැබුණේ නැහැ. ඒ නිසා ඔයාලට දැන් අලුතෙන් ඇප්ස් තුනක් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පැකේජ් එක දැන් අපිට ගොඩක් වාසිදායක විදියට යූස් කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ කොහොමද? අද වීඩියෝ කොහොමද කියලා හිතනවා නම් මතක ඇතුව මේ channel එක subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ කොහොමද කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මතක ඇතුව මේ වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. හරි. එහෙනම් අදට මං ගිහින් තවත් මේ වගේම අලුත් brand new වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.